හදිසි අනතුරකදී දිය යුතු මේ ප්‍රථමාධාර ක්‍රම ගැන ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ. මේ වීඩියෝ එක බලලා ඔබත් ඒ ගැන දැනුවත් වෙන්න. රිය අනතුරක් හෝ මොනෑම් අනතුරකට ලක්ව සිටින රෝගියෙකුට කළ යුතු මූලික ප්‍රතිකාරයන් ගැන බොහෝ දෙනා නොදන්නා කාරණයකි. ඒ නොදැනුවත් භාවය නිසාම අනතුරට ලක් වූ රෝගියහු නිකරුණේ මහමගදීම මිය යන ආකාරය අපි කොතෙකුත් දැක ඇත්තෙමු. අනතුරකට මුහුණ පා සිටි රෝගියෙකුට මූලික ප්‍රතිකාර සිදු කර රෝහලට රැගෙන ඒමට කටයුතු කළහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය බේරා ගැනීමේ හැකියාව පවතී. මේ නිසා ඒ ගැන කවුරුවත් දැනුවත් වීම වැදගත්ය. අනතුරට ලක්ව අසාධ්‍යව සිටින රෝගියෙකු සඳහා කළ යුතු මූලික ප්‍රතිකාර මොනවාද? රෝගයා සිටි ස්ථානය තමාටත් රෝගයාටත් ආරක්ෂිතදයි බලන්න. එම ස්ථානය ආරක්ෂිත නම් රෝගයා ආසන්නයට යන්න. ඔහුට හෝ ඇයට සිහිය ඇතිදැයි බැලීමට උරහිසට තට්ටු කර බලන්න. කිසිදු ප්‍රතිචාරයක් නැතිනම් ඔබ තනිවම සිටී නම් ආදර ඉල්ලා කෑ ගසන්න. හුස්ම ගන්නා මාර්ගය සකසන්න. එනම් රෝගයාගේ නිකට මදක් කොසවා නළල මදක් පහත් කරන්න. හුස්ම ගන්නේදයි පරීක්ෂා කර බලන්න. ප්‍රථමාධාර කරුගේ කම්මුල රෝගයාගේ නාසය සහ මුඛය ආසන්නයට තබා ඇස් දෙකෙන් පපු ප්‍රදේශය දෙස බලමින් තප්පර 5-10ක් පමණ හුස්ම ගන්නේදයි බලන්න. හුස්ම නැතිනම් ගිලන් රථයකට 19.90 හෝ වෙන ප්‍රවාහන පහසුකමක් සඳහා ඇමතුමක් දෙන්න. පපු තෙරපුම් ආරම්භ කරන්න. ප්‍රථමාධාර කරුගේ එක් අතක් උඩින් අනිත් අත තබන්න. අතේ අල්ලෙහි අඩිය රෝගයාගේ පපුව මැදේ තබන්න. පපුව මැදෙන් අඟල් දෙකක් ගැඹුරට යනසේ පපු තෙරපුම් වාර 30ක් රිද්මයානුකූලව ආරම්භන්න. විනාඩියකට පසු තෙරපුම් 100-120ක් පමණ ලබා දෙන්න. ඉන්පසු ඔබ පුහුණු වූ අයෙක් නම් මුඛයට මුඛය තබා හුස්ම වාර 2ක් යොදන්න. කෘත්‍රිම ශ්වසනය ලබා දීමට නොහැකි නම් පපු තෙරපුම් අකණ්ඩව ලබා දෙමින් ළඟම ඇති පහසුකම් සහිත රජයේ රෝහලක් වෙත රෝගයා රැගෙන යන්න. අනතුරක් හෝ අසනීප තත්ත්වයක් සිදුවහොත් එයින් පසු එළඹෙන පළමු පැය රත්රන් පැය ලෙස සැලකේ. එයින්ද මුල් විනාඩි 10 ප්ලැටිනම් විනාඩි 10 ලෙස සැලකේ. එබැවින් මෙම විනාඩි 10 තුළ ක්ෂණිකව ක්‍රියාත්මක වේ කටයුතු කිරීමෙන් රෝගීන්ගේ ජීවිතය බේරා ගැනීමට හැකි වේ. එබැවින් නිරන්තරයෙන්ම හදිසි අනතුරකට ලක්වන ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිත බේරා ගැනීමට සෑම කෙනෙකුගේම දායකත්වය ලබා දීම ඉතා වැදගත්ය. රෝගයා සිටින ස්ථානය තමාටත් රෝගයාටත් ආරක්ෂිතදයි බලන්න. එම ස්ථානය ආරක්ෂිත නම් රෝගයා ආසන්නයට යන්න. ඔහුට හෝ ඇයට සිහිය ඇද්දැයි බැලීමට උරහිසට තට්ටු කර බලන්න. පපු තෙරපුම් ආරම්භ කරන්න. ප්‍රථමාධාර කරුගේ එක් අතක් උඩින් අනිත් අත තබන්න. අතෙහි අල්ලේ අඩිය රෝගයාගේ පපුව මැදේ තබන්න. පපුව මැදෙන් අඟල් දෙකක් ගැඹුරට යනසේ පපු තෙරපුම් වාර 30ක් රිද්මානුකූලව ආරම්භන්න. විනාඩියකට පපු තෙරපුම් 100ත් 120ක් පමණ ලබා දෙන්න.